ඉතින් වෙනද වගේම අදත් ආවා පුංචි දුවල පුතාලා වෙනුවෙන් පුංචි අදහසක් කවියෙන් අරගෙන. පියඹනවා තටු සලලා අර ලස්සන සමනලයා මට දෙනවද අල්ලාලා හරි ආසයි මං. පොඩි අත්පා ගැට ගහලා හිර කරලා ගෙට දාලා තියනවාට හරි කැමතිද මගේ පුතා. දැන් බලන්න පුංචි පුතා කියනවා පියඹනවා තටු සලලා අර ලස්සන සමනලයා මට දෙනවද අල්ලාලා හරි ආසයි මං. පුංචි සමනල්ලු අල්ලන්න ඔයාලත් ආසයි නේද? ඉතින් අම්මා කියනවා පොඩි අත්පා ගැට ගහලා හිර කරලා ගෙට දාලා තියනවාට හරි කැමතිද මගේ පුතා. දැන් බැහැ ඉන්නට අත්‍රිදිලා ගොඩාරියක් දුක හිතිලා මං අඬාවි මගේ අම්මි එහෙම වුණොත් නම්. අපි කැමතිද අතපය ගැට ගහලා ඉන්නවට නෑ නේද? ඉතින් ඒ වගේම බලමු පුතා මොකද කියන්නේ කියලා. පුංචි පුතේ සමනලයා ඇල්ලුවාම තටු කැඩිලා ඔයා මගේ දුක හිතිලා අඬයි එහෙමනම්. ඔව් දැන් මට තේරෙනවා දුර සිට හැඩ නරඹනවා නැහැ සතුන්ට කවදාවත් දුකක් දෙන්නේ නම්. දෙක්කද පුතාට තේරිච්ච තාලේ සමනලයාගේ තටු ඇල්ලුවාම එහෙම කැඩෙනව නේද? අපි කැමතිද අපිට රිදෙනවට නෑනේ. ඒ වගේ තමයි පුංචි සමනලයෝත් ඉතිහාසයේ පියාඹන්න ආසයි. ඔයාලා සතු මරනවද? ආය අල්ලනවද? නෑ නේද? නෑ. අපි හොඳ ළමයි වෙමු. එහෙනම් තවත් දවසක හම්බ වෙන්නම් මේ වගේ පුංචි කවියක් අරගෙන. සියලු දෙනාටම තෙරුවන් සරණයි.